Hello guys, සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කරන්න හදන්නේ ගිහිල්ලා බලමු. ලොකේෂන් මාක් කරලා එමු මොකද්ද අපි කරන්න කියලා වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා බලාගන්න. හරි. මෙන්න මෙතන ලොකේෂන් මාක් කරගෙන යම් බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් guys මම පොඩ්ඩක් මේ sound එක වැඩි කරා. හරි. ඉතින් guys පුළුවන් නම් මගේ channel එක subscribe පාරක් දාලා support එකක් දෙන්න. අනිවාර්යෙන් වීඩියෝ එක share කරලා ඔබ ඉස්සරහට reload දෙන්න හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මම reload දෙන්න හිතන් ඉන්නේ මේ වීඩියෝ එකට දාන කමෙන්ට් තියෙනවානේ කමෙන්ට් වලට ලයික් වැඩිම කමෙන්ට් එකට මම මේ රීලෝඩ් එකක් දෙන්න හිතන් ඉන්නවා සී රීලෝඩ් එකක් තාම නැහැ ඉස්සරහට බලමු මෙන්න මෙතන තමයි guys ස්පොට් එක මෙතන guys වෙන්නේ මේක අපි බයි කරලා guys තියෙන්නේ මේකෙදි වෙන්නේ අපිට එක එක දේවල් ඩෙලිවරි කරන්න තමයි තියෙන්නේ බලගෙන ඔයා බලගෙන ඉන්න මොකද වෙන්නේ Next stop is happening near the trailer park. Sounds familiar. Consider it done, amigo. Be careful. You know තමසේ how much කියනවා we drive පොඩින drive to the trailer park කියලා යන්නේ කියලා කියන දැන් අපි ලොකේෂන් එකේ තියෙන පොට් එක පෙන්නුවට කහ පාටි පෙන්නන්නේ නැහැ ලොකේෂන් මාක් කරගෙන අපි පුළුවන් තරම් ඉක්මනට එතනට යන්න ඕනේ Fool, you're a flying fucking fool. අපිට guys shortcut පාවිච්චි කරන්න වෙනවා මෙතනින් ඉඳන් God damn it! They took it! Get after them! Don't let those guys make the drop, T. දැන් guys අපි මෙන්න මේක මේ දැන් අරුන් අපිට කලින් ඇවිල්ලා ඒක අරගෙන තියෙන දැන් අපි උන්ට ගහලා උන්ගෙන් ගන්නවා හරි පාරට එන අපිට පස්සේ අල්ලන්න ලේසියි guys අරක තමයි වාහනේ ළඟට ගිහින් තමයි guys වෙඩි තියන්න පටන් ගන්නව නැත්තම් Gotta cut them off soon, man. Oscar, thought you should know. We got I it, took guys. the liberty of... අප්පා දැන් අපි එතන තිබ්බ මොකක් කරේ පාර්සලයක් ගත්තා return to the vehicle drive to the airfield එකට දැන් drive කරන්න කියලා තියෙන්නේ. අපි දැන් මේ location එක අයින් කරගමු.
මෙතන ලොකේෂන් එක දාන්න තමයි යන්න තියෙන්නේ. ෂෝට්කට් පුළුවන් තරම් පාවිච්චි කරන්න එනවා guys. නැත්නම් යන වෙලාව ගොඩක් වැඩි. ඔන්න මම වෙන්න පාරේ මේ යන්නම් ඉතින් ෂෝට්කට් ඕනේ නැහැ. බලන්නේ ලස්සනයෙන් බලන්න සාමාන්‍යයෙන් ට්‍රැෆික් එකකින් බලුවොත් GTA 5 එක හොඳයි. හැබැයි guys Looking at the scanner, you might have some trouble. RDR2 එක බලද්දී ඇත්තටම මේ අපි කවුරුහරි බලනවා guys. දැන් අපි උම්මත් මග අරගන්න ඕනි. They're coming after me. අපේ අතේ බඩු තියනවා කියලා දැනගත්තට පස්සේ උන් අපි පන්නන්න ගන්න. I don't see him. We're good. Oh, you nearly gave me a heart attack. ඒකේ ඉඳලා දැන් අර කට්ටිය පන්නන්න ගත්තට පස්සේ guys අපේ මේ ලොකේෂන් එක මාගේ කියන්නේ අපේ ලොකේෂන් එක මාක් කරගත්තේ නැත්නම් ලොකේෂන් එක පෙන්වන්නේ නැහැ. ඊට කලින් ඔයා මේ ලොකේෂන් එක මාක් කරගන්න. එතකොට අවුලක් වෙන්නේ නැහැ. ඉතින් අපි පැත්තට යද්දි කොහොමද තුම මිස් වෙනවා. I got cops after me. ඒ පාර පොලිස් තරු දෙකක් පත් වුණා guys. මම දන්නේ ඇයි කියලා. Losio wanted level එක කියන්නේ අපේ wanted level එක අයින් කරගන්න කියන තමයි කියන්නේ. අයින් කරගන්න පුළුවන් මදුකරේ පැත්තට ගියා නවන්න අපි අර පැත්තට ගිහිල්ලා අයින් කරමු. මේ පැත්තට යන්න විතරයි. Second guys ගහන්න පොලිසිය රොස් වුණා. drive to the airfield. Apa polisi විසිනා guys අයියෝ. नहीं आप पुलिस चरोटी निकाल करना पासवर्ड क्या लड़न नहीं गाइस फिर कानू करे पे तेरे आप अंदर कुछ नहीं करना गाइस किलिंग में ये चरोटी नहीं है ना Hey T, what's taking you so long with that package? පුළුවන් තරම් මේ කැලේ වෙත්තේ යම් පොලිසියට පේන්නෙම නැති වෙන පුළුවන් තරම් වල ස්පොට් එකට පිට ඩොලර් 5000ක් earn කරා guys total earn එක තියෙනවා ඩොලර් 5000ක් ඔක ටිකක් ඉතින් ඇති එකේ හරි
පන්දන් ගයිස් ඇඩ් වුණා අපිට. හරි ගයිස් එහෙනම් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. හරි එහෙනම් ගයිස් මම ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.